හෙලෝ කිඩ්ස් කොහොමද ඔයගොල්ලන්ට අපි මේ වීඩියෝ එකෙන් භාග ගැටලු කීපයක් විසඳන්න බලමු. ටිකක් හොඳ මට්ටමේ ගැටලු. එතකොට O level exam එකට මේ ගැටලු හොඳට විසඳලා ඔයගොල්ලන්ට පුරුද්ද තිබ්බොත් එහෙම ලේසියෙන් ගණන් හදන්න පුළුවන්. මේ ටික පිළිවෙලට පොතක ලියා ගන්න. මේ වගේ වීඩියෝස් ගොඩක් ඔයගොල්ලන්ට හම්බ වෙනවා මගෙන්. එතකොට මොකක්ද වෙන්නේ? මේක ඕනම මට්ටමක කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මම එක්ස්ප්ලেইন කරන්නේ. හරි අපි බලමු ඉස්සෙල්ලාම පළවෙනි ගාන. right මම පළවෙනි ගාන ලියන්නම්. මෙන්න මෙහෙම අපිට තියෙනවා ගානක් 3න් 1 ධන 5න් 4 ඍණ 6න් 5 බෙදීම 9න් 2 ධන 5න් 2 ඍණ 15න් 2. දැන් මොකද්ද වෙන්නේ? බලන්න මෙතන හරය උඩ භාග සංඛ්‍යා 3ක් තියෙනවා. එකතු කරලා අඩු කරලා. ඊට පස්සේ මෙන්න මේ හරයේ කියන්නේ ලවයේ භාග සංඛ්‍යා 3ක් තියෙනවා එකතු කරලා අඩු කරලා. එතකොට ලවයේ භාග සංඛ්‍යා 3ක් තියෙන එකතු කරලා අඩු කරලා. එතකොට මොකද්ද වෙන්නේ? අපි මේ ලවය සහ හරය මෙන්න මේ බෙදීමෙන් වෙන් වෙලා තියෙනවා. දැන් මේක මෙහෙම තිබ්බොත් කරදරයක් වගේනේ. එතකොට මෙන්න මේ බෙදීම අපිට මෙහෙම ලියා ගන්න පුළුවන් ඉස්සල්ලාම. හරි සමාන ලකුණක් දාන්න ඕනේ පළවෙනි පියවර. අපිට ලියන්න පුළුවන් 3න් 1 ධන 5න් 4 ඍණ 6න් 5 ඍණ 6න් 5. මම මේ උඩ ටිකට වරහණක් දා ගන්නවා. උඩ ටිකට මම වරහණක් දා ගන්නවා මෙන්න මේ ආකාරයට. මෙන්න මේ විදිහට වරහණක් දා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ බෙදීම දා ගන්නවා. මේක තේරුම තමයි මම කරන්න යන්නේ. මෙන්න මේ කොටස මෙහෙම ලියාගෙන වරහණක් දාලා මේ බෙදීම දාගෙන. ඊට පස්සේ මෙන්න මේ හරය ලියා ගන්නවා. ඊට පස්සේ 9න් 2 ඒකත් වරහණ ඇතුලේ තමයි ලියාගන්නේ. 9න් 2 ධන 5න් 2 ඍණ 15න් 2. හරි. දැන් ඔයගොල්ලෝ දන්නවා 1 බෙගු a. මෙන්න මේක 1 බෙගු a. එතකොට අපි මේක මූලිකත්වයේ දුන්නොත් එහෙම ඉස්සලම ගාණක් හදනකොට භාග සංඛ්‍යාත්මක ගාණක් හදනකොට වරහන් වලට තමයි අංක 1 දෙන්නේ. එයා තමයි ඉස්සලම කරන්නේ. ඊළඟට අල්න යන්න. ඊට පස්සේ බෙදීම ගුණ කිරීම මේ දෙකටම සමාන මූලිකත්වයේ දෙනවා 3. වමේ ඉඳන් දකුණට තියෙද්දි ඉස්සලම් බෙදීම තිබ්බොත් ඒක කරනවා. ඉස්සලම් ගුණ කිරීම තිබ්බොත් ඒක කරනවා. එකතු කිරීම අඩු කිරීමත් ඒකට 4 දෙනවා. එකතු කිරීම අඩු කිරීම ඒකට කරන්න පුළුවන්. හැබැයි වරහන් තිබ්බොත් එයා ඉස්සලම කරන්න ඕනේ. අල්ලා යන්න තිබ්බොත් එයා දෙවෙනුව කරන්න ඕනේ. බෙදීම ගුණ කිරීම 3 ඒ කියන්නේ 3 වෙනුව කරන්න ඕනේ. එකතු කිරීම අඩු කිරීම 4 වෙනුව කරන්න ඕනේ. මේක තමයි ගාණක් වරදින්න නැතුව හදන්න පුළුවන් ක්‍රමවේදය. දැන් මෙතන ගත්තොත් එහෙම මම ඔයාලට පෙන්නන්නම්. මම මේ රෝස පාටින් වගේ හයිලයිට් කරනවා. පාට හයිලයිට් කරොත් පේන්නේ නැතුව යනවානේ. මම කහ පාටින් හයිලයිට් කරන මෙන්න මේ ඇතුලේ තියෙන වරහන ඇතුලේ තියෙන කොටසයි මෙන්න මේ වරහන ඇතුලේ තියෙන කොටසයි මට අංක 1 කියලා දෙන්න පුළුවන්. ඒකට හේතුව ඒ දෙක එකට කරන්න පුළුවන්. ඒකට කියන්නේ සුළු කිරීම දෙපැත්තෙන් පිළිවෙලට කරගෙන යන්න පුළුවන්. මේක සුළු කරගෙන යටට යනවා මේක සුළු කරගෙන යටට යනවා. මේ බෙදීම මේ විදිහටම තියෙනවා. හරිද? මොකද දෙපැත්තෙම වරහන් තියෙන නිසා. හරි. දැන් මොනවා වුණත් මෙන්න මෙතන පොදු හරයක් ගන්න ඕනේ. හරිද? පොදු හරයක් ගන්න ඕනේ වරහන ඒ විදිහටම දා ගන්නවා. බෙදීම මෙතරත් පොදු හරයක් ගන්න ඕනේ භාග සංඛ්‍යා ටික සුළු කරන්න නම් වරහන දාගෙන ඇතුලේ. හරිද? මම බෙදීම දා ගන්න. හරි. දැන් පොදු හරයක් ගන්න නම් මෙතන තියෙන්නේ 3 5 6. මේ 3 5 6 කුඩා පොදු ගුණාකාරය අපි ගන්න ඕනේ. 3 5 6 3 5 6 කුඩා පොදු ගුණාකාරය අපි කොහොමද ගන්නෙ? මේක කුඩා පොදු ගුණාකාරය ගන්න ප්‍රථමක සංඛ්‍යාව වලින් මේක බෙදා ගන්න. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ 2 3 5 7 11 වගේ සංඛ්‍යා. ඒ කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ යම් සංඛ්‍යාවක්. එකෙන් සහ එම සංඛ්‍යාවෙන් පමණක් බෙදෙන සංඛ්‍යා. දැන් 2 කියන්නේ 2 එකිනුයි දෙකිනුයි විතරයි බෙදෙන්නේ. දැන් 3 දෙකිනුයි 3 3නුයි එකිනුයි විතරයි බෙදෙන්නේ. 5 5නුයි එකිනුයි විතරයි බෙදෙන්නේ. එතකොට මේවා ප්‍රථමක සංඛ්‍යා. එතකොට මේ නම්බර්ස් තුනම මේ සංඛ්‍යා තුනම අපි ප්‍රථමක සංඛ්‍යා වලින් තමයි බෙදාගන්නේ. දැන් උදාහරණයක් විදිහට මේ තුනම බෙදෙන්න ඕනේ නැහැ. එකක් බෙදුනත් ඇති. අපි දෙකෙන් බෙදාගමුකෝ චූටිමකින් තමයි පටන් ගන්න. හරි අපි දෙකෙන් බෙදාගමු. 3 දෙකෙන් බෙදෙන්න එහෙම ලියා ගන්නවා. 5 දෙකෙන් බෙදෙන්න එහෙම ලියා ගන්නවා. 6 දෙකෙන් බෙදෙනවා 3යි. ඊට පස්සේ දැන් මේවා බෙදෙන්නේ කීයෙන්ද? 3ෙන් බෙදෙන්නේ. දැන් 3ෙන් බෙදා ගන්නවා. 3 3ෙන් බෙදෙනවා 1යි.
5 හිමම ලියා ගන්නවා. බෙදෙන්නේ නැති නිසා 3 3ෙන් බෙදනවා 1යි. හරි. දැන් බෙදිලා ඉවරයි. දැන් කීයෙන්ද බෙදෙන්නේ? දැන් 5ෙන් බෙදෙන්නේ. 5ෙන් බෙදුනහම 1යි. 5 5ෙන් බෙදුනහම 1යි 1යි. එතකොට කුඩා පොදු ගුණාකාරය කියන්නේ මෙන්න මේ තුනේ ගුණිතය. මම මේ හයිලයිට් කරපු තුනේ ගුණිතය. එතකොට මේකේ කුඩා පොදු ගුණාකාරය කියන්නේ 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5. 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5. 2 වරක් 3 6යි. 6 වරක් 5 30යි. හරිද? එතකොට මේකේ කුඩා පොදු ගුණාකාරය කියන්නේ කීයද? 30යි. මේක හොයාගන්න ඕනේ ඔයාලා. හරිද? හරි. එතකොට කුඩා පොදු ගුණාකාරය අපිට ආවේ 30යි. ඊට පස්සේ මොකද කරන්නේ? මේ 30ට 3 ඒවා කීයක් තියෙනවද බලනවා. 30 බෙදෙනවා 3ෙන්. 30 3ෙන් බෙදපුවාම උත්තරේ 10යි. ඒ 10 ගුණ කරන උඩ තියෙන ලවයෙන් 10 වරක් 1 කියන්නේ 10යි. ධන. ඊට පස්සේ 30 බෙදනවා 5ෙන්. 30 5ෙන් බෙදුවම උත්තරේ 6යි. ඒ 6 ගුණ කරන උඩ 4ෙන්. 6 වරක් 4 24යි. ඊට පස්සේ 30 බෙදනවා 6ෙන්. 30 6ෙන් බෙදුවම උත්තරේ 5යි. ඒ 5 ගුණ කරනවා උඩ ලවයේ තියෙන 5ෙන්. 5 වරක් 5 25යි. මෙතන තියෙන ඍණ ලකුණෙන් ඍණ ලකුණ දාලා 25 ලියනවා. හරිද? ඔන්න ඒ පැත්ත හරි. දැන් දකුණු පැත්තට යන්න. දකුණු පැත්තට යද්දි මෙයාගේ පොදු හරයක් ගන්න ඕනේ. එහෙනම් 9 5 15 කුඩා පොදු ගුණාකාරය ගන්න ඕනේ. කලින් වගේම 9 5 15. කොහොමද කුඩා පොදු ගුණාකාරය ගන්නේ දැන්? හරි. දැන් මේක කීයෙන් බෙදෙන්නේ? දෙකෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් 3ෙන් බෙදාගමු. හරි. 3ෙන් බෙදුනම 9ට 3 වරක් 3යි. 5 බෙදෙන්නේ නැහැ. 15ට 3 වරක් 5යි. තව දුරටත් මොකද්ද 3ෙන් බෙදෙනවනේ. එහෙනම් ඉවර වෙනකම් බෙදා ගන්න ඕනේ. 3ෙන් බෙදෙනවා 1යි. 5 බෙදෙන්නේ නැහැ. 5 හැමමයි. දැන් 5ෙන් බෙදෙනවා 1යි 1යි 1යි. දැන් කුඩා පොදු ගුණාකාරය කියන්නේ මොකද්ද වෙන්නේ? මෙන්න මේ ටිකේ ගුණිතය 3 වරක් 3 වරක් 5. 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 වරක් 3 9යි. 9 වරක් 5 කියන්නේ 45යි. එතකොට මේක කුඩා පොදු ගුණාකාරය කියන්නේ කීයද? 45යි. හරි. දැන් මෙතන ලියා ගන්නවා කුඩා පොදු ගුණාකාරය 45යි. ඊට පස්සේ බලන්න ඕනේ. 45 කීයෙන්ද? 9ෙන් බෙදලා ඒ වගේම 45 5ෙනුත් බෙදා ගන්න ඕනේ. ඒ වගේම 45 15වෙනුත් බෙදා ගන්න ඕනේ. මෙයා මෙයාගෙනුත් බෙදා ගන්න ඕනේ. මෙයා මෙයාගෙනුත් බෙදා ගන්න ඕනේ. මෙයා මෙයාගෙනුත් බෙදා ගන්න ඕනේ. හරි. දැන් 45 9ෙන් බෙදාගත්තාම උත්තරේ කීයද? 45 9ෙන් බෙදාගත්තාම උත්තරේ 5යි. හරිද? ඒ එන 5 ගුණ කරන උඩ ලාභයෙන් 5 වරක් 2 10යි. ධන. දැන් 45 5ෙන් බෙදාගත්තාම උත්තරේ කීයද? 9යි. ඒ එන 9 ගුණ කරන උඩ දෙකෙන් 9 වරක් 2 18යි. ඍණ. දැන් 45 15 වෙනි බෙදාගත්තාම උත්තරේ කීයද? 3යි. ඒ උන 3 උඩ දෙකෙන් ගුණ කරනවා 3 වරක් 2 6යි. ඍණ 6යි. හරි. දැන් සුළු කිරීම කරගමු. දැන් මම එකපාර මේ සුළු කිරීම කරගන්නවා. දැන් වරහන් ඉවත් වෙනවා. සාමාන්‍ය භාගයක් නෙන්නේ. එතකොට වරහන් ඉවත් වෙනවා. හරි. දැන් මෙතන බලන්න මේ ධන සංඛ්‍යා දෙකක් තියෙන්නේ. හරිද? මෙතන මේ 24යි 10යි කියන්නේ 34යි. 34න් 25ක් අඩු කරන්න තියෙන්නේ. 34න් 25ක් අඩු කරපුවාම 4න් 5ක් අඩු කරන්න බෑ. 14න් 5ක් අඩු කරොත් උත්තරේ කීයද? 14න් 5ක් අඩු කරොත් 9යි. එතකොට මෙතන දෙකෙන් දෙකක් අඩු කරොත් 0යි. එතකොට මෙතන ඉන්නේ උඩට ඉන්නේ 9යි. හරිද? නමේ බෙදීම 30. ඔන්න බෙදීම. දැන් මෙතන මොකද්ද වෙන්නේ? 10යි 18යි කියන්නේ 28යි. 28න් 6ක් අඩු කරන්න තියෙන්නේ. 28න් 6ක් අඩු කරොත් එහෙම 8න් 6ක් 2යි. මෙතන 2යි 22යි. එතකොට 22 බෙදීම 45. හරි. දැන් මොකද ගණිතයේ ඊළඟ දේ? අපි මෙතන බෙදීමක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ಗುಣ කිරීමක් කරලා දකුණු පැත්තේ ඉන්න එක්කෙනාගේ උඩ යට මාරු කරනවා. පරස්පරය ගන්නවා. ඒ කියන්නේ මේ 45 යනවා උඩට 22 යනවා යටට. ඊළඟ ස්ටෙප් එක මට ලියන්න පුළුවන් 9 බෙදීම 30. බෙදීම වෙනුවට ಗುಣ කිරීම දැම්මා 45 උඩට දැම්මා 22 යටට දැම්මා. හරි. දැන් සුළු වෙන ඒවා සුළු කරගන්න ඕනේ. දැන් අපිට මෙන්න මේ 30 සහ 45 මෙන්න මේ පැත්තට
කපනවා කපා ගන්න පුළුවන්. මේ පැත්තට සුළු වෙනවා සුළු කර ගන්න පුළුවන්. මේ පැත්තට පුළුවන් මේ පැත්තට පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙහෙම තියෙනවා සුළු වෙනවා නම් සුළු කර ගන්න පුළුවන්. මේ පැත්තට තියෙනවා සුළු කර ගන්න පුළුවන්. මෙහෙම මෙහෙම ඔහොම තමයි එන්නේ. හරි. දැන් 30යි 45යි දෙකම කීයෙන්ද බෙදෙන්නේ? මේ දෙකම 15 වෙන බෙදෙනවා. 15 වරක් 2යි 15 වරක් 3යි. හරිද? එච්චරයි. දැන් මොකද්ද වෙන්නේ? 9 වරක් 3 කියන්නේ උත්තරේ කියන්නේ 10 9 වරක් 3 27යි නේ. 22 වරක් 2 කියන්නේ 44යි. එතකොට 27 බෙදීම 44යි මේ ගැටලුවේ උත්තරේ. හරි. අපි ඊළඟ ගැටලුවෙන් ආයෙත් හමු 27 බෙදීම 44යි. මේක ඉතාමත් ලේසි ගැටලුවක්.